එතකොට මේ වීඩියෝ එක කරන්නේ 2027 අපේ අලුත් පන්ති පිළිබඳ දැනුවත් කරන්න. එතකොට මේකෙදි 2027 අලුතෙන්ම අපේ පන්තිය පටන් ගන්නවා අප්‍රේල් 18 සිකුරාදා හවස 6ට. එතකොට දැන් අනිත් පන්ති ගොඩක් දුරට මේ වෙද්දි පටන්ගෙන ඇත්තේ පොඩක් අර ඕලෙවල් ලියපු ගමන් ක්ලාස් පටන් ගන්න එක අවුල් වගේ හින්දා පොඩි නිවාඩුවක් හම්බෙන්න ඕන හින්දා තමයි ටිකක් කල් ගිහිල්ලා ටිකක් සති දෙකක් විතර තියලා මේ අපි පන්ති පටන් ගන්න හිතුවේ. එතකොට මෙන්න මෙහෙමයි පටන් ගන්නේ අප්‍රේල් 18 සිකුරාදා හවස 6ට. එතකොට අප්‍රේල් 18 සිකුරාදා ඉඳලා දිගටම සිකුරාදා හවස 6ට තමයි ක්ලාස් එක යන්නේ. එතකොට පළවෙනි දවසේ YouTube live එකක් විදියට දෙලා Zoom එකේ ඔස්සේ දෙනවා. පළවෙනි දවසේ. එතකොට ඕන කෙනෙකුට මේ පළවෙනි දවසේ ක්ලාස් එකට join වෙන්න පුළුවන්. මේකේ විශේෂ දේ තමයි අප්‍රේල් මාසෙම සම්පූර්ණයෙන්ම free යන්නේ. අප්‍රේල් මාසෙම සම්පූර්ණ කිසිම අය කිරීමක් කරන්න නැතුව අප්‍රේල් මාසෙම සම්පූර්ණ නොමිලේ යන්නේ. ඔයාලට සෙට් වෙනවා නම් ආවැකි. කියන අප්‍රේල් මාසෙම සම්පූර්ණයෙන් බලලා දවස් දෙක තුනක් තියෙනවා මේ ක්ලාස් එකට join වෙලා මේ බලලා එතකොට මේකට join වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මෙහෙමයි. අපි පොඩ්ඩක් අර වැඩ පිළිවෙල වගේ පොඩ්ඩක් කියන්න. වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම කියන්න ඕනේ සිලබස් එක ගැන. මෙහෙමයි. සිලබස් එක අනිවාර්යෙන් කවර් කරනවා මාස අඩුම 6කටවත් කලින්. මාස 6කටවත් කලින් අනිවාර්යෙන් සිලබස් එක කවර් කරනවා. මම පොඩ්ඩක් කියන්න අපේ 2025 පන්තියේ ඔයාලට මේ ඒකක 10ක් තියෙනවනේ. ඒකක 10ක් තියෙනවා. ඔය ඒකක 10න් ඔයාලගේ 2025 අපි 2025 පන්ති පටන් ගත්තේ 2024 ජනවාරි මාසේ. පන්තිය පටන් ගන්න තිබේ 2023 ජූනි මාසේ අපි පටන් ගත්තේ ජනවාරි මාසේ තමයි පටන් ගත්තේ. ඒතර මේ වෙද්දි පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම, හයවෙනි පාඩම, අටවෙනි පාඩම ඉවරයි. මේ නවවෙනි පාඩමේ අද වීඩියෝ එක කරද්දිත් මැද කොටස යන්නේ. ඒතර අපිට මේ 7 වෙනි පාඩමයි 10 වෙනි පාඩමයි තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. තව ඒතර අද ඉඳලා විභාගෙට තව මාස 6ක් තියෙනවා. ඒතර අනිවාර්යෙන් සිලබස් එක මාස 6කට කලින් කවර් කරනවා. මේක මාස 6කට බැරි වුණේ මේක ජනවාරි වල පටන් ගත්ත හින්දා. මේක පටන් ගන්න තිබ්බේ 2023 මැයි වගේ. මේක පටන් ගත්තේ 2024 ජනවාරි. ඒතර තේරෙනවා මාස 7කට පස්සේ පටන් ගෙනත් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒතර අනිවාර්යෙන් 2026 තියරි ක්ලාස් එක ගැන චුට්ටක් කියන්න. 2026 මේ වෙද්දි මේ වෙද්දි අපේ පළවෙනි පාඩම ඉවරයි, දෙවෙනි පාඩම ඉවරයි, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම කියන පාඩම් හතරම ඉවරයි. මේ පස්වෙනි පාඩමේ අපි යන්නේ අපේ ලොකුම් පද්ධතිය කියන අපි මේකේ පටක් කොටස කරලා දෙන පටක් කොටසක් තියෙනවා. ඊළඟට මධ්‍යස්නායු පද්ධතිය, සමස්ථිතිය හා සමායෝජනය කියන කොටස තමයි මේ වෙද්දි යන්නේ. ඉතින් අපි පස්වෙනි පාඩම යන්නේ අනිවාර්යෙන් මේ පන්තිය මාස 6කට විතර කලින් අනිවාර්යෙන් මාස 6කට හෝ ඊට වඩා වැඩියෙන් මේ පන්තිය ඉවර වෙනවා. එහෙනම් 2027ත් අනිවාර්යෙන්ම ওই විදිහට තමයි වෙන්නේ. අනිවාර්යෙන් සිලබස් එක උඩරිම මාස කියන්නේ මාස 6කට කලින්වත් අනිවාර්යෙන් ඉවර වෙනවා. ඊළඟ දේ තමයි ඔයාලා මේ ක්ලාස් ආවට ක්ලාස් ඇවිද්දි සාමාන්‍යයෙන් අපි උගන්වද්දී මේ අනිවාර්යෙන් කියන්නේ පන්ති වෙලාවේ තේරෙනවා. පන්ති වෙලාවේ තේරෙනවානේ. හැබැයි පන්ති වෙලාවේ අනිවාර්යෙන් තේරුණාට ඒක පස්සේ වලට මතකේ නැති වෙනවා. පන්ති වෙලාවේ උගන්වන දේ අනිවාර්යෙන් මතක නැති වෙනවා. ඒකින්ද ඒකට කිසිම දෙයක් බය වෙන්න දෙයක් නැහැ. අපේ පන්තියේ අය දන්නවා. මොකද්ද අපි මේ පන්තියක මතක තියාගන්න යම් ක්‍රමයකට මතක තියවනවා. ඒක ඔයාලට කවදාවත් ඒක අමතක වෙන්නේ නැති විදිහට තමයි මේක කරන්නේ. කියන්නේ අනිවාර්යෙන් ඔයාලා පන්තියේ තේරෙන්න උගන්වනවා. අපි කියමු තේරෙන්න කියලා. තේරෙන්න උගන්වනවා. ඒ වගේම තමයි අනිවාර්යෙන් මේක මතක හිටින්නමයි උගන්වන්නේ. කියන්නේ දිගින් දිගටම අය පොඩි කෙටි ක්‍රම පාවිච්චි කරලා අපි ඔය හැම කරුණම මතක තියාගන්නවා අමාරු ඒවා හැමදේම. ඊළඟට ඒතර මේකෙදි මේ තව දෙයක් කියන්න ඕනේ මේ ක්ලාස් එක යන්නේ සාමාන්‍යයෙන් මේ එක දවසයි අපි 2025යි විභාගයට යනකම් විතර සතියේ එක දවස ගන්න යන්නේ. ඊට පස්සේ අපි දවස් දෙකකට පන්තිය දානවා. දවස් දෙකක් විතර පන්තිය තියෙනවා. සාමාන්‍ය සතියේ පැය උඩරිම 5මාරක් 6ක් වගේ එතන ඉඳලා ක්ලාස් එක යනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේක වෙන්නේ ඔක්තෝබර් වලින් පස්සේ. 2025 විභාගෙට ගියාට පස්සේ එයාලගේ දවසුත් අරගෙන අනිවාර්යෙන්ම කවර් කරනවා. ඊළඟට දේ තමයි අපි වෙන්නේ මෙහෙමයි. ඒතකොට අපේ මේ අනිවාර්යෙන් පළවෙනි දවසේ ඉඳලා උගන්වන්න පටන් ගන්නවා. පළවෙනි දවසේ ඉඳලා උගන්වනවා වෙන කතා මොනවත් නැහැ. පළවෙනි දවසේ ඉඳන් දිගටම උගන්වන්න ගන්නවා. ඒතකොට අනිවාර්යෙන්ම ඔයාලට නෝට් එකක් හම්බ වෙනවා. පළවෙනි පාඩම කියන්නේ පොඩි පාඩමක්. ඒකේ නෝට් එක මම ටෙලිග්‍රෑම් channel එකට දාලා තියන්නම් පහළ description එකේ දාලා තියන්නම් මේ link එක. ඒකේ නෝට් එකයි අනිත් එක තමයි ටියුට් එක. මේ දෙක තමයි අපේ යන්නේ. ඒතර අපි පන්තිය ඇතුලේ නෝට් එක අතින් ලියන්නේ නැහැ. අපි ඕන දේවල් අපේ මේ ටියුට් එකේ තමයි ලියන්නේ. ටියුට් එකේ MCQ, structured essay, රචනා ඔය විදිහට දාලා හදපු ටියුට් එකක් තියෙන්නේ.
ඒතර මේකෙත් තමයි අපි ප්‍රශ්න කරගෙන යන්නේ. ප්‍රශ්න කරගෙන යන්නේ සාමාන්‍ය වාල MCQ කරන විදියට නෙමෙයි වෙනස්ම විදියකට කරගෙන යන්නේ. ඒව පන්තිය වෙලාවේදී කියලා දෙන්නම්. ඒතර මේ විදිය තමයි පන්තිය වෙන්නේ. මම ඔය ටිකක් සරලව කිව්වේ. ඒතර මේ අය මේ ගොඩක් දුරට කියන්නේ පන්තිය මේ කියන්නේ වෙන කතා මොනවත් නැහැ. කෙලින්ම පටන් ගත්ත වෙලාවේ ඉඳලා උගන්නන එකමයි කරන්නේ. මේ ඒතකොට ඒ වගේම තමයි මේ මාසේ සම්පූර්ණ අප්‍රේල් මාසේ සම්පූර්ණයෙන්ම නොමිලේ කියන ඕන කෙනෙකුට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අප්‍රේල් 18 හවස 6ට YouTube එකකිනුයි Zoom එකකිනුයි දෙනවා. ඒතර මේ දාලා තියෙන වීඩියෝ එක දාලා තියෙන channel එකේම තමයි දෙන්නේ. ඒතර පොඩ්ඩක් join වෙලා බලන්න set වෙනවා නම් ඔහම දිගටම එන්න. ඒතර ওই ටික තමයි කියන්න තිබ්බේ. එහෙනම් මේ 2027 අපේ පන්ති පටන් ගන්නවා අප්‍රේල් 18 සිකුරාදා හවස 6ට.